අපි හිතනවා ඕනෑම සමාජයක් පරිවර්තනය වෙන්නේ ඒ ගලාගෙන යන ධාරාව ඔහේ ගලාගෙන යමින් නෙවෙයි. ඒ සමාජයේ රටට කලම්බවන කම්පන විසින් තමයි රාජ්‍යම් ගොඩනැගිලා තිබෙන්නේ. රාජ්‍යම් ගොඩනැගෙන්නේ නැහැ ගලාගෙන යන එක මෙහෙම ගලාගෙන යනවා නම් එහෙම ගලාගෙන යනවා. හැබැයි රාජ්‍යම් ඉදිරි පිමි ගන්නේ ඇති වෙන කම්පනයන්, ඒ කම්පනයට ඔරොත්තු දීම, ඒ කම්පනේ තේරුම් ගැනීම, ඒ මත ගොඩනැගීම හරහා තමයි ලෝකේ රාජ්‍යම් ගොඩනැගී තිබෙන්නේ. එනිසා අපේ අභිප්‍රාය වී තිබෙන්නේ අපේ ආර්ථිකයට, අපේ සමාජ ජීවිතයට, ජන ජීවිතයට කම්පනයක් ඇති කොට තිබෙනවා. හැබැයි අපි අභිප්‍රාය තෝරගන්න පාරවල් දෙකක් තියෙනවා. ඒ කම්පනයේ මත පශ්චාත්තාප වෙමින්, කනගාටු වෙමින්, අපොයි කියමින් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පනයේ මත නැවත ධෛර්යකින් සහ විශ්වාසකින් යුතුව අපිට නැගිටින්න පුළුවන්. අපි ආණ්ඩුවක් හැටියට තෝරන් තියෙන්නේ මා කියපු දෙවෙනි පාර. අප මෙම කම්පනය මත යලි නැගී සිටින්න පොර බදනවා තිබුණාට වඩා හොඳ රටක් ගොඩනැගෙන්න. තමයි අභිප්‍රාය. මම ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නැහැ. බොහෝ පැතිවලින් ගත්තොත් 2025 වසර අපේ රටේ බොහෝ හැරවුම් ලක්ෂ ගෙනත් දීපු වසරක්. නීති විධානය ආධිපත්‍යය තහවුරු කරන්න, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයට ගේන්න, දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න, ආර්ථිකයේ පරිවර්තනයක් ඇති කරන්න, අධ්‍යාපනයේ පරිවර්තනයක් ඇති කරන්න. ඒක මම පසුගිය දවසක වැඩිපුර පැහැදිලි කරන්න. මෙවැනි මහා පරිවර්තනීය යුගයකට පියවර තබමින් තිබුණු මොහොතක තමයි අපිට මේ ව්‍යසනයට මුහුණ දෙන්න සිද්ධ වුණේ. එනිසා බොහෝ අය අපේක්ෂා කරා මේ ව්‍යසනයේ විසින් අප සකස් කොට තිබෙන න්‍යාය පත්‍රය අවුල් කරාවිද කියලා. තමයි විශ්වාස කරා. නමුත් අපිට තිර අධිෂ්ඨානයක් තිබුණා නෑ. අපි සකස් කර තිබෙන න්‍යාය පත්‍රය තිරසාර අපේ අනාගතය ගොඩනැගෙන ව්‍යාපෘතියක්. එනිසා කුමන ව්‍යසනයන් හමුවේ හෝ අපි සකස් කොට තිබෙන න්‍යාය පත්‍රය අපලුවන්නේ නෑ කියලා තිර අධිෂ්ඨානයකට ආවා. ඒක වැදගත්. එහෙම නැත්නම් අපිට මේ ව්‍යසනය මත තබලා බොහෝ දේවල් ව්‍යසනයට හේතු කරලා අපිට ඇඟ බේරා ගැනීමේ හැකියාව තිබුණ අවශ්‍යයි. මම දන්නවා ඉතිහාසය එහෙමයි. ව්‍යසනයකට සියලු විනාශයන්, අපරාධ, කඩාවැටීම් සියල්ල හේතු කරන ව්‍යසනයකට. එහෙම තමයි අපි ඉතිහාසයේ ගමන් කරේ. අවුරුදු 30ක් සියලු විනාශයන් හේතු කරා යුද්ධයකට. සියලු විනාශයන් හේතුව යුද්ධය. එමය අපිට තිබුණේ. එහෙම නැත්නම් යම් අසංගත තත්වයන් තමයි මේ ව්‍යසනයේ ආවරණය බවට පත් කරගත්තේ. එනිසා අපිට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මේ ව්‍යසනය අපි සකස් කොට තිබෙන වැඩපිළිවෙල ආපසු හරවන්න හෝ ඒ වැඩපිළිවෙල අකර්මණ්‍ය කර ගැනීම සඳහා මේක අපි ආවරණය බවට පත් කරන්න නැහැ කියන ස්ථාවරයකට ආවා. ඒක වැදගත් ස්ථාවරයක්. මොකද අපේ රටේ දේශපාලනකයන් සහ පාලනයන් හැම වෙලාවම කල්පනා කරන්නේ කුමන හෝ ව්‍යසනයක් විසින් තමන්ගේ නොහැකියාවන් වසා ගැනීමට ආසාවක් ලැබෙනවා. මේක සිද්ධ වුණා දැන් බේරෙන්න පුළුවන්. අපිට එහෙම මොකක්වත් තිබුණේ නැහැ. අපි හදාගත්තු න්‍යාය පත්‍රයේ එලෙසම යාමි අභිප්‍රාය අපිට තිබුණා. ඒ නිසා තමයි මේ ව්‍යසනයේන මොහොතේදී පාර්ලිමේන්තුවේ අපේ අයවැය ලේඛනය සාකච්ඡා කරමින් තිබුණු මොහොතක් බොහෝ අය ඉදිරිපත් කරා අයවැය ලේඛනය අත්හිටුවලා අන්තර්කාලීන අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න, මේ ව්‍යසනය කේන්ද්‍ර කරගත්තු අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න කියලා. සමහර ඉදිරිපත් කරා අයවැය ලේඛනය මුළුමනින්ම වෙනස් කරලා මේ ව්‍යසනයට අනුරූපී වන පරිදි අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න කියලා. අපි හිම කරන්නේ. අපි හිම නොකරන්නේ එම අයවැය ලේඛනයෙන් අපේ රට, අපේ ආර්ථිකය, අපේ ජනතාවගේ ජන ජීවිතය ඉදිරියට ගෙන යාම සඳහා දැක්මක් සහිත අයවැය ලේඛනය. අපි පොරබදන්නේ කොතෙන්ටද? අපි පොරබදන්නේ එම සකස් කරන ලද තියෙන න්‍යාය පත්‍රයේ වැඩපිළිවෙල අකුළුවන්නේ නැතුව, ආපස්සට ගන්නේ නැතුව මේ ව්‍යසනයට මුහුණ දෙන්නේ කොහොමද? ඒක තමයි අපේ න්‍යාය පත්‍රය. ඒ නිසා දෙසැම්බර් මාසේ 5 වෙනිදා අපි පාර්ලිමේන්තුවේ සම්මත කරපු අයවැය ලේඛනය
මේ සුළු කුණාටුවේ ඒමට පෙර අපි සකස් කරලා අයවැය ලේඛනය මේ 2020 හැදලා. ඒක වැදගත්. මොකද අයවැය ලේඛනයේ හුදු එම සිදුවීම් වලින් ආපසු ගත යුතු කියලා අපි විශ්වාස කරේ නැහැ. ඊළඟ අපිට මුහුණ දීපු අර්බුදය තමයි එහෙමනම් අපිට මේකට අතිරේක මුදල් ප්‍රතිපාදන යොදාගන්නේ කොහොමද? අයවැය ලේඛනයේ සකස් කර තිබෙන උපාය මාර්ගයට හානි නොවන ආකාරයෙන්. යනුව තමයි අපිට අදාළ අනපනත්වල තිබුණු බලය සහ ආණ්ඩුවක් හැටියට අපිට තියෙන වරම ඒක කිසි කෙනෙකුට අතා පැහැදිලි කියන. අපි යටත් වී තිබෙනවා මේ රටේ පුරවැසියන් අපිට ලබා දීපු ජනවරමට. එනිසා කිසිදු සංවිධානයක් කිසිදු බලපෑමකට අපි ජනවරම පාවා දෙන්නේ නැතුව අපි රුපියල් බිලියන 500ක් අපි පරිපූර්ණක ඇස්තමේන්තුවක් ගෙනාවා මේ සඳහාම වියදම් කිරීම සඳහා. තව අවශ්‍ය නම් අපි වෙන් කරලා තිබෙන අයවැය ලේඛනයේ ඒ පළාත්වල සමහර යෝජනා මේ ප්‍රමුඛතාවය දක්වලා වියදම් කරන්න පුළුවන්. එනිසා මම හිතන්නේ අපේ ප්‍රධාන එක තමයි අපි සකස් කරපු වැඩපිළිවෙල දිගු කාලීන වැඩපිළිවෙල හරවන්නේ නැතුව මේක සාර්ථක කර ගැනීම සඳහා දරන ප්‍රයත්න. ව්‍යසනයේ ආරම්භයේදීම අපි මුහුණ දීපු ප්‍රශ්නේ තමයි මේ ජනතාව මුදා ගන්න ඕන. ආසන්න වශයෙන් ගත්තොත් පවුල් ලක්ෂ 7ක් කුමන වූ ආකාරයෙන් මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙලා තිබුණා. සමාජිකයන් ගත්තොත් ලක්ෂ 24ක් මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙලා තිබුණා. අනිත් පැත්තෙන් ගත්තොත් පූර්ණ වශයෙන් ගත්තොත් නිවාස 6000ක් පමණ අහිමි වෙලා තිබුණා. අර්ධ නිවාස හානිය 1,10,000ක් පමණ වෙනවා. අර්ධ වශයෙන් නිවාස හානි වෙලා තිබෙනවා. අර්ධ වශයෙන් නිවාස හානි වුණු නිවාස හානි නොවුණු එහෙත් එම කලාප අවදානම් නිසා පදිංචි වීමට නුසුදුසුයි කියා. මේ වන විටත් 10000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. තාමත් හඳුනාගනිමින් තිබෙනවා. එනිසා මුළුමනින් හානි වූ නිවාස 6000ක් පමණ තිබෙනවා. නැවත පදිංචියට නුසුදුසු අවදානම් සහිත ප්‍රදේශවල 10000ක් පමණ දැන් හඳුනාගෙන තිබෙනවා. මම හිතන්නේ සියල්ල එකතු කරපුවම 20000 ඉක්මවන අලුත් නිවාස අපි හැදිය යුතු තිබෙනවා. අපි මේ අලුත් නිවාස සකස් කරන්න සිද්ධ වෙන්නේ අපි 2026 අයවැය ලේඛනයේ අලුතෙන් නිවාස 31000ක් හදන්න සැලසුමක් හදලා තිබුණා. අලුතෙන් නිවාස 31000කට අපේ සැලසුම විශේෂයෙන්ම 2009 යුද්ධය අවසන් වුණත් අවුරුදු 16ක් දැන් යුද්ධය අවසන් වෙලා තිබෙනවා. හැබැයි යුද්ධ නිසා නිවාස අහිමි වුණු විශාල පිරිසක් උතුරේ තාමත් අවතැන් කඳවුරුවල කුඩා පල්පත්වල తాවකාලික නිවාසවල ජීවත් වෙනවා. අපි මේ අයවැය ලේඛනයෙන් ඒ සඳහා එවැනි නිවාස 2500ක් හදන්න මිලියන 5000ක් වෙන් කරලා තිබුණා. අපි ඒක වෙනස් කරේ නේ. ඒ වගේම ගමක ආර්ථික අපහසුතාවයන් සහිත ඒ ගමේ ප්‍රජාවගේ දායකත්වය සහිතව අපි නිවාස වැඩ පිළිවෙලක් කරනවා. ඒකට නිවාස 10000ක් හදන්න මේ අවුරුද්ද අපි සැලසුම් කරලා තිබුණා. ඒ 10000ට මිලියන 10000ක් අපි අයවැය ලේඛනයේ වෙන් රුපියල් 10 ලක්ෂ 10ක මූල්‍ය ආධාරය සහ ගමේ ප්‍රජාවගේ දායකත්වයෙන් නිවාස හදන්න ඒ 10000ක් හදනවා. මේ ඔක්කොම ගත්තාම අපිට 2026 වසරේ නිවාස 50000 ඉක්මවන නිවාස ප්‍රමාණයක් අපි මේ වසරේ අපි ස්ථාපිත කළ යුතු තිබෙනවා. ඒ වගේ මේ පිළිබඳව ලෝක බැංකුව ආධාර සහිතව මූලික දල ඇස්තමේන්තුව සකස් කරා. ඇස්තමේන්තුව ඩොලර් බිලියන 4.1ක් පමණ පත් වෙනවා. දැන් අපි සකස් කරලා තිබෙන ව්‍යාපෘති වල සමස්ත එකතුව ඩොලර් බිලියන 2.8ක් වගේ වෙනවා. මම මේක දැනට කියන්නේ. නැත්නම් මේ වෙබ් එක දැකපු හැටි කවුරු හරි අද අහන්න පුළුවන්. වර්ල්ඩ් බැංක් කිව්වේ මේක, වෙබ් එකේ තියෙන මේක කියලා. මම ඒක කියලා යන්නේ. මේක 2.8ක් හැටියට අපි හඳුනාගෙන තියෙන දැන්ට හඳුනාගත්තු ව්‍යාපෘති. තව ඒවා හඳුනා ගැනීමට තිබෙනවා. ඒ නිසා විනාශේ අපි හදන්නේ විනාශේ තරමට වඩා ඒ විනාශේ ඇති වී තිබෙන නිශ්චිත පොයින්ට් එකට ගිහිල්ලා ප්‍රශ්න වියදම. ඒක තමයි මේ ඇස්තමේන්තුව සකස් කරන්නේ. උදාහරණයකට ගත්තොත් කොහේ ග්‍රාම සභා වසමක පාරක් කැඩලා තියෙනවා නම් අපේ දත්ත පද්ධතිය තියෙනවා දිස්ත්‍රික්කයේ පළාත දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම ගම ඒ පාර ඒකට කීයද?
එහෙම ඇස්තමේන්තුව තමයි ඩොලර් බිලියන 2.8ක් පමණ වෙන්නේ. ඒතර ඒක අවසානයේ දක්වාම ඒ කියන්නේ උඩින් අර දල ඇස්තමේන්තුවක් නෙවෙයි තීරණාත්මක. ඉතින් ඒකට යම් දත්ත තව අපි එක්රැස් කරගත යුතුයි. ඒ ක්‍රියාවලිය තව යන ගමන් තිබෙනවා. බිලියන 2.8ක් පමණ අපි දැන්ට ඇස්තමේන්තු කරගත යුතු ව්‍යාපෘති හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ ඉදිකල යුතු ඇස්තමේන්තු කරගත ව්‍යාපෘති. ඒතර මේක ආර්ථික වශයෙන් ගත්තොත් මා කිව්වේ නැගෙමින් තිබුණු වෙලාවක යම් ප්‍රමාණයට අපේ සැලසුම් වලට යම් කම්පනයක් ඇති කරා. ඒක මම පිළිගන්නවා. කම්පනයක් ඇති කරා. එහෙනම් අපි යම් මෘදු සකස් කරගන්න මාවතක ගමන් කරමින් තිබුණා. හැබැයි මේ ව්‍යසනය අපිට අපේ ආර්ථික දේහයට යම් කම්පනයක් ඇති කරා. මේ ව්‍යසනයක පොදු සාධකයක් තිබෙනවා. කවුද මේ ව්‍යසනයට ගොදුරු වී තිබෙන්නේ? සාමාන්‍යයෙන් අපි කියන ස්වභාවික විපත් වලට උස්මිටිකම් බලපාන්නේ නැහැ. ස්වභාවික විපත් හැම දිනම සමාන ලෙස ගොදුරු බවට පත් වෙනවා කියලා. නෑ. අපේ රටේ තිබෙන අසමානතාවය විසින්ම ස්වභාවික විපත් වලට මුහුණ දෙන්නේ සමාන ලෙස නෙවෙයි. සමාන ලෙස නෙවෙයි. සාමාන්‍ය පොදු පිළිගැනීම තමයි ස්වභාවික ව්‍යසනයට ධනෙ තියනව නැත්ද උසද පොඩිද ගමද නගරයේද ભેදකින් තොර ස්වභාවික ව්‍යසනයට වියපත් වෙනවා. ඒකෙම නෙවෙයි. ස්වභාවික ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙන්නේ අසමාන ලෙස. කවුද ගොදුරු බවට පත් වී තිබෙන්නේ? දැඩි අවදානම් කියන තැනක නිවාසයක් හදාගෙන ජීවත් වීම. තමගේ නිවාසය සුළඟකට ගම් වතුරකට කුඩා ගම් වතුරකට ඔරොත්තු නැද නිවාසයක් හිමිවීම. ඒ කියන්නේ මොකද්ද? මේකේ ගොදුරු බවට පත් වෙලා තිබෙන සාතිසිය මගේ 80කට වඩා වැඩි ප්‍රමාණයක් මම හිතනවා. මෙහි ගොදුරු බවට පත් වී තිබෙන සමාජ අසමානතාවයේ විසින්ම පීඩාවට පත් වී තිබෙන ජනපජාව. මම හිතන්නේ මම ඉපලෝගම නිවාස දෙකකට ආරම්භ කරන්න වැඩ කටයුතු ආරම්භ කරා. මාත් එක්ක ගිහින් නිලධාරි සාක්ෂිදාරණ නැති ඒවා නිවාසද කියලා බලන්න ගිහිල්ලා. ඒවා නිවාසද කියලා බලන්න. එනිසා නිකවරටි ප්‍රදේශක තිබ්බා ඒත් එහෙම. දැන් මම හිතනවා 90කට වඩා 80කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ආර්ථික අසමානතාව විසීම පීඩාවට පත්වෙච්ච ජනපජාව තමයි මෙහි ගොදුරු බවට පත් වෙලා තිබෙන්නේ. ආර්ථික බැලුවොත් කුඩා කුඹුරක් කරමින් ජීවත් වෙන කෙනා. සතුන් දෙන්නේ 3 දෙනෙක් ඇති කරමින් ජීවත් වෙන කෙනා. පාරේ එළවලු ටිකක් තියලා විකුණන කෙනා. අනුරාධපුරයේ මිරිසවැටි ආසන්නයේ මල් ටිකක් තියලා විකුණන කෙනා. ගෙදර පොඩි අච්චුවක් තියාගෙන මල් පෝච්චි හදලා විකුණන කෙනා. මේගොල්ලෝ තමයි සාතිසේ බහුතරයේ මේ ව්‍යසනයේ ගොදුරු. එහෙනම් අපිට තියෙන වගකීම මොකක්ද? නැමත් එම ව්‍යසනයේ ගොදුරු බවට පත් වී තිබෙනම ජනපජාව එතෙන්ටම ගොඩනගන එකද එතනින් ඉදිරියට ගොඩ ගන්න එකද? එතෙන්ට ගොඩ නගන්න අපි අවශ්‍ය නැහැ. මොකද ඒගොල්ලෝ මේ නැති බැරිකම හනුවම තමයි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේකත් දරාගෙන ඕනනම් එතෙන්ට යයි. අවුරුද්දක් බලන්න. එයා මේකත් දරාගෙන එතෙන්ට එයි. හැබැයි රජයක අවශ්‍යතාවය තියෙන කුමක්ද? එතෙන්ට එන්න නෙවෙයි. එයා එතනින් උඩට ගෙනියන්න. එනිසා අපි තීරණයක් කරන් තිබෙනවා. මේ නිවාස අලුතින් ඉදි කරන්න සිද්ධ වෙන නිවාස 20ට 20000 25000 අතර ප්‍රමාණයක් ඇති කරන්න වෙයි. ඒ හැම දිනාටම මිලියන 5ක් වට නිවාසයක් ඉදි කරලා දෙන්න. මා දන්නවා සමහර නිලධාරි මහත්තුරු අපෙන් ප්‍රශ්න කරනවා. එච්චර වටිනාකමක් නැහැ නේ ගෙදර කියලා. මම ප්‍රශ්න. නමුත් එයාට හිමි යුතු වෙන්නේ එයා ජීවත් වුණ නිවස පන්නේ නිවසක්ද? එයාගේ ජීවිතේ නිදහස්ව ගත කරන්න අවශ්‍ය වෙන නිවසක්ද? ඒක අපි තේරුම් ගන්නවා. අපි තේරුම් ගත්තේ. ඒ වගේම අපි කිව්වා 1,10,000ක් පමණ තියෙනවා මේ අර්ධහානි වෙච්ච නිවාස. තක්සේරයකින් තොරව 5,00,000ක් දෙන්න කිව්වා. ඒකට ප්‍රශ්නයක් අහනවා නෑ මේ වරිච්චි බිත්තිය කැඩිලා තියෙන 5,00,000ක් යන්නේ නැහැ නේ. මුළු කැට දෙකක් ගිහිලා තියෙන 5,00,000ක් යන්නේ නැහැ නේ කියලා කිව්වා. මම දන්නේ නැහැ. ඉතින් අපේ අභිප්‍රාය මොකක්ද? අපි ඒක ඉදිරිපත් කරලා තියෙනවා. අපි 5,00,000ක් දෙනවා 3,00,000 සහ 2ක් වාරිකයකින්. වාරික දෙකකින් 3,00,000 සහ 2.
එයා නිවසට අලුත් ස්ථාවරයක් හදාගන්න. අලුත් කාමරයක් හදාගන්න. අඩුම තරමේ වෙසිකිළියක් හදාගන්න. ඒ මොනද අපි පුරවැසියන්ට. මොකද මා නැවත කියන්නේ මේ ව්‍යසනේ පූර්ණහානි අර්ධහානි මේ සියල්ල ගත්තාම අපේ ආර්ථිකයේ යටි ගැට්ටේ ජීවත් වෙන මිනිස්සු. ඒගොල්ලන්ට අපි අවස්ථාවක් දෙන්න ඕන. ඒ වගේම අපි වගාවන් යලි ආරම්භ කරන්න, සත්ත්ව පාලන යලි ආරම්භ කරන්න, කර්මාන්ත යලි ආරම්භ කරන්න අපි සහන ලබා දී. මොකද අපේ සැලැස්ම අධ්‍යයන කීපයකින් තිබුණා. පළවෙනි පියවර තමයි මේ ව්‍යසනයට පත් වුණු ජනතාව මුදවා ගැනීම. ඒක අපි අවම ජීවිත හානියක මුදවා ගන්න අපි සියලු කාර්ය වැඩ කරා. දෙවෙනි පියවර තමයි ඒගොල්ලෝ සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ගැනීම. ආහාර පාන, සෞඛ්‍ය, සානුකූල පහසුකම් ලබා දී. තුන්වෙනි පියවර තමයි සුරක්ෂිත මධ්‍යස්ථානවල දීර්ඝ කාලයක් ඉන්න බෑ. ශාලාවක් ඇතුලේ පවුල් 7-8ක් විවිධ වයස් මට්ටම්වල එහෙම ජීවත් වෙන්න බෑ මිනිස්සුන්ට. නිසා ඉක්මනින්ම මේ తాවකාලික සුරක්ෂිත මධ්‍යස්ථාන වලින් එළියට ගෙන යන්න. එක්ක ගයක් හදලා දීලා, එක්ක ඥාතියෙක් ගෙදරට, එක්ක කුලී නිවසකට අපි ඒ සඳහා දීමන දෙන සැලසුම් කරා. දැන් මම හිතන්නේ විශාල ප්‍රමාණයකින් අඩු වෙලා තිබෙනවා. ආරක්ෂක නිවාස වල ඉතා කුඩා ප්‍රමාණයක් ඉන්නේ. නමුත් ඒගොල්ලන්ට අපි මොකක් හරි ඉක්මනින් කරන්න ඕනේ. ඊළඟ අපි අප්‍රාය වුණේ ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට අවශ්‍ය වෙන යටිතල පහසුකම් ටික සංවර්ධනය කළ දෙන එක. විදුලිය, sannivedanaya, වතුර සහ මම්මාව. මම හිතන්නේ අපි සති දෙකක් වගේ ඇතුළත පූර්ණ වශයෙන් ඒ සියල්ල අවසන් කරන්න සමත් වුණා. වතුර ලබා දෙන්න, විදුලිය ලබා දෙන්න, sannivedanaya, මාර්ග පද්ධතිය. මොකද ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතේ පටන් ගන්න ටික අවශ්‍යයි. ඒ ටික කරලා. හැබැයි සමහරව తాවකාලිකව. සමහර පාරවල් හදන වැලි කොට්ට ගාලා වැලි කොට්ට ගාලා තමයි. ඒ මම දන්න සමහර වැලි කොට්ට ගහන එක ඔයිම ගහලා තමයි යතිවි. తాවකාලිකව එයාට අවශ්‍ය මූලික වමනම ඉටු කරගන්න. ඊට පසුව ඒගොල්ලෝ යලි තමන්ගේ ආර්ථික ජීවිකාවට එන්න. එයා ගොවියෙක් නම් අපි දන්නවා මේ දෙසැම්බර් මාසේ මේ හානිය සිදුනේ දෙසැම්බර් මාසේ මහා කන්නේ අවසන් වෙනවා. දෙසැම්බර් මාසය ඇතුළත යලි වගාව පටන් ගන්න. එතන දෙසැම්බර් පැන්නොත් ආපහු අපිට ඊළඟ කන්නට වගා කරන්න. සත්ත්ව පාලන ඉදිරි කෙනෙක් නම් එයාට අලුත් සතෙක් ගන්න අවශ්‍ය ප්‍රතිපාදන. කර්මාන්තක ඉදිරි කෙනෙක් නම් එයා කර්මාන්ත නැවත පණ ගන්න අවශ්‍ය සහාය. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආර්ථික ජීවිතය යලි පණ පවා ගැනීම අපේ ඊළඟ අභිප්‍රායය. මම හිතන්නේ ඒවා සැලකිය යුතු ප්‍රමාණයක් දැන් අවසන් වෙ තිබෙනවා. දැන් අපේ ඊළඟ පියවර බවට පත් වී තිබෙන්නේ මේ తాවකාලික ඉදිකිරීම ස්ථාවර ඉදිකිරීම බවට පරිවර්තනය කර ගැනීම. පාලවල් හදලා තියෙන తాවකාලිකව නමුත් ඒ පාරවල් ස්ථාවර පාරවල් බවට පත් කරගන්න. මේ පාරවල් විශාල ප්‍රමාණයකට ග්‍රාමීය පාරවල් තියෙනවා. ඒ ග්‍රාමීය පාරවල් තියෙන කානු පද්ධතියක් නැති සමහර ඉඩමට වඩා යටයි පාර. සාමාන්‍ය වෙලාවට පාර වහින වෙලාවට ගඟ එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම නියමිත පරිදි නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තමයි අපි මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන්නේ. පළාත් පාලන ආයතනයක පාර, ගමේ සාමාන්‍ය ජනතාව ගෙවසන පාර, නිසි ප්‍රමිතියෙන් කානු පද්ධතිය පොඩ්ඩක් උසට නේද ඒ විදිහට අපි ඒ තාක්ෂණික සහාය තුමපීක ගොඩනගන්න අපේක්ෂා කරනවා. දා යලි යටිතල පහසුකම් ටික ස්ථාවර ගොඩනැගීම අපේ පියවර. ඊළඟ අපිට දිගු කාලිනව අවශ්‍යයි. අපි කවුරුත් දන්නවා මේ මධ්‍ය කඳුකර කියන්නේ අපේ හදවත. අපේ රටේ හදවත. අපිට ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් ගොඩනගෙනකොට මේ මධ්‍ය කඳුකරේ තිබුණු බලපෑම විශාල බලපෑමක් වඩ පත් වෙලා තිබුණා. එක කාලයක් මේ මධ්‍ය කඳුකරය විශාල වනාන්තර වලින් පිරීලා තිබුණා. අපි අහලා තියෙන එක් විදේශික ජාතිකයෙක් අලි 108ක් ඝාතනය කරේ හෝටන් තැන්නෙදි. ඉඳ අලි හිටියේ මින්නේරියනේ හෝටන් තැන්න. අපේ මිතුන් කරපු දේ තමයි මධ්‍ය කඳුකරේ ඉතා හොඳින් සුරක්ෂිත කරලා එන් රූරා ගලන ගංගා තැන්නෙන් හරස් කරලා වගා කරා. එහෙම තමයි අංගම් මැඩිල්ල වේල්ල බැඳින්නේ. එහෙම තමයි මිනිපේ වේල්ල බැඳින්නේ. කන්දෙන් ගලන ගඟ තැන්නෙන් හරස් කරලා තැන්නේ වගා කරා. නමුත් අපේ මොකක් හෝ විකෘතියක හේතුව මත අපි තැන්න වනාන්තර බවට පත් කරා කඳුකර එලිකිරි කරන්න පටන් ගත්තා. මේක තමයි අද අපි මුණ දෙන ව්‍යසනය. ඒකේ ගොදුරු ගත්තොත් අද අපේ දැන් අපේ මධ්‍ය කඳුකර හදවත
රූරාගලන ගංගා 103ක් තියෙනවා. අපේ රට වටා ගලනවා. මේ සියල්ල ගත්තොත් අද ව්‍යසනයේ ආසන්නයේ ගොදුරු බවට පත් හැම ගංගා නිම්නයක් ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙනවා. මධ්‍ය කඳුකරය විශාල තරජනයකට මුහුණ දෙමින් තියෙනවා. අපි දිගු කාලන සැල මා කියන්නේ අවුරුද්දෙන් දෙකකින් සැලැස්මක් කළා. 10ක 2ක මොකද මේ ව්‍යසනයේ 7 වර්ෂ වලින් ඇති වෙච්ච ව්‍යසනයක්. මධ්‍ය කඳුකරයට මේ ඇති වී තිබෙන ව්‍යසනය 7 වර්ෂ වලින් සිදු ව්‍යසනයක්. ඒ නිසා මේ ව්‍යසනය යලි යථාවත් කරන්න නම් මොකද දශක ගණනක් අපිට යලි මධ්‍ය කඳුකරයට අපි ප්‍රාණය කැඳවගෙන ආ යුතුයි. අද වියලුණු අඩපණ වූ මධ්‍ය කඳුකරයක් තියෙනවා. හොඳට ගිහිල්ලා බලන්න. මිනිස් වාසයක් නැති කඳු පුපුරන ඡායාරූප තියෙනවා. මිනිස් වාසයක් නැහැ. හැබැයි ඉරිතැලින් මත වාර්තා වෙනවා. එන කොතෙන්ට මේක කෙලවර වෙයි. ඒ නිසා අපි ඒ සඳහා සැලැස්ම සකස් කරමින් තිබෙනවා. මධ්‍ය කඳුකරයට යලි ජීවය ගෙනමින් යථාවත් කර මේක අපි කියනවා ඒක හුස්මගත් මධ්‍ය කඳුකරයක් අපිට තිබුණා. ජීවිතය ආස්වාස ප්‍රාස්වාස කරපු මධ්‍ය කඳුකරයක් අපිට තිබුණා. හැබැයි ඒක අද වියලුණු ඉරිතැලුණු බිඳ වැටුණු මධ්‍ය කඳුකරයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා තිරසාර සංවර්ධන මාවතක් අපිට අවශ්‍ය අපේ රටට. ඒ නිසා මේ මධ්‍ය කඳුකරය යලි යථාවත් කර ගැනීම අනාගත පරම්පරාව වෙනුවෙන් අත්‍යවශ්‍යම කරුණක්. නිසා පළමු මෙහෙයුම මොකද්ද? යලි මේ මධ්‍ය කඳුකරයට හානි සිදුවන කිසිවක් කිරීමට ඉඩ නොදීම. මෙතන නතර කරගන්න. ඊළඟ පියවර තමයි මේ මධ්‍ය කඳුකරය යලි යථාවත් කර ගැනීම සඳහා අවශ්‍ය වන සැලැස්ම ක්‍රියාත්මක කිරීම. මා හිතන්නේ මේ පිළිබඳ අපි දැඩි තීරණයකින්. මොකද එතන ආස්වාස ප්‍රාස්වාස කරපු මධ්‍ය කඳුකරයද අපිට වියලුණු හිරිවැටුණු මධ්‍ය කඳුකරයක් බවට පත් වී තිබෙනවා. මේක අපි යලි පෝෂණය කරන්න අපේ රටේ අනාගතේ වෙනවා. තිරසාර ඊළඟ සාමාන්‍ය මෙවැනි ව්‍යසනයන් හිදී අපි දැකපු අත්දැකීම් තියෙන එකක් මූල්‍ය විනය ඊටම ශක්තිමත් ලෙස ආරක්ෂා කළ යුතුයි. මොකද ව්‍යසනයන් හිදී සාමාන්‍ය ක්‍රියාපටිපාටින් බිඳ වැටෙනවා. ව්‍යසන විසින් අපි හැම කෙනාටම කලබලයක් ඇති කරනවා. අන්නේ කලබලයේ විසින්ම මූල්‍ය විනයට වෙන වෙන පාරවල් ඇති වෙනවා. ඒ නිසා අපි තිර අධිස්ථානක ඉන්නවා. ඔබ දෙන හැම රුපියලකම වගකීම අපි බාර ගන්නවා. ඒ මූල්‍ය විනය මුළුමනින්ම ආරක්ෂා කරනවා අපි.